16 years AWN king here. වවස 16යිද බා? ඔව්. කවුද ඊළඟ සුදු මහත්තයා? වෙයි මේ කොල්ලෝ ඇවිල්ලා මාව බල්ලා යනවනේ බා. අම්මට ඊට පස්සේ PC web බැස්ස අපි. හලෝ? Hi. 16 years AWN king here. වවස 16යිද බා? ඔව්. තහුඩු. මමත් ඔය දැන් කලින් ආපු එක්කෙනා ගිල්ල එකේ තමයි. කලින් ආපු එක්කෙනා ගිල්ඩ් එක කියන්නේ කවුද කලින් ආපු එක්කෙනා? තම්බි මල්ලි. PC checked CR top මේමයි බොසා ඔයාලට වන්නොස්කෝ පුළුවන්ද PC නෙමෙයි මොන පයන්නෙන් ගැහුවත් පුළුවන්ද කියන්නේ වන්නොස්කෝ ගහලා තියෙන ඕන තරම් දැන් මේ PC උන්ගෙන් තියෙන්න ඕන මට්ටමක් තියෙනවා ප්ලේ ඉන්නේ හුචු ගාගා UMP පිරිකිලි බෑ හොඳේ හරි මොකද්ද ගේම් එකේ කලින් හිටපු හෝ දැන් තියෙන නමද මේ පරණ නමමද මේ රදීෂ්ම තමයි මගේ නම රදීෂ් ලයිව් වල ගහලා තියෙනවද පින්කියක් අය ගහලා තියෙනවා ශිරුවක් අය ගහලා තියෙනවා අක්කලා කියවමනේ ගහලා තියෙනවා අක්කලා තාසයි නේ ඔව් අක්කලා ගාව ආදරේ ගොඩක් තියෙනවනේ බලමුකෝ අදන්නෝ කස්ටම් එක හරි මේ කවුද බා රහසින් කතා කරන්න හැන්නේ බා මගේ අඩේ මාස්ටයි හැම දේම නැති වූ කල යාළුවොත් නැත අම්මට මූණම් බණහනෙගෙද්ද කොයිද බා යයියා හරි ඌලකට ගහන්න සකී සීය මේන්නර මල්ලි සකී මොකද්ද දවුන්නේ මට මතක නැහැ ඔයා කලින් ගැහුවලු කියලා ආයෙ ගහන්න ඕනලු කියලා කිය එමුන් ඇඳුම් ටික්කෝ බා බලමු කවුරු දින නැත්තම් දෙන්නම් chance එකක් PC match එකක් බලන්න යා match දෙක තුනකට පස්සේ PC match එක set වුණා තිවාගෙන නම් match බලන්න දෙයක් නෑ බං ඌ ගහනවා බල්ලෙක් වගේ මං කොහොම ගහනවද කියලා මට තේරෙන්නෙත් නෑ උඹලට තේරෙන්නෙත් නෑ උලා යුදාගෙන ගහනවා බල්ලෙක් වගේ මුර වයස 10 කියලා දාලා තිබ්බ නම් බවුට් එක. Huh? Double kill. හරි ලස්සනයි very good හරිද මේ මූ හොඳ ගිල්ඩ් එකකනේ බං ඉන්නේ RCR කියන්නේ cute reapers කියන්නේ headshot only දාලා තියෙන්නේ boys ඈ ජනියවත් එච්චර අඩු වෙලාවකින් මැච් එකක් ඉවර කරලා නැහැ බා එච්චර අඩු තප්පර ගානකින් මැච් එකේ රවුන්ඩ් එකක් match එක ගැහුවේ පැනල් කියලා දානවනේ Double kill. මේ මූ බලහන් ඔබ අය ෂොටියයි Triple kill. STDI
ඔකට රිපෝට් කරපල්ලවා පරණ account එකක් තියෙනලු අනේ මන් දන්නේ මම දන්නේ මන් දන්නේ මේ වෙලාවේ අර කලින් ආපු මල්ලිගේ ගිල්ඩ් එකේ ඉන්නේ බං රිපෝට් එකක් ගහලා බලපල්ලු නඹලා ගිනින්ද ගහන්නේ නැතු උත්තර තරහක් නැහැ හරිද බෑන්ඩ් එකක් දන්නේ නැහැ හරිද එහෙම කියන්න එපා දැන් මෙහෙම ගැහුවට අවුලක් නැද්ද කලින් එකාට ගහලා ඌ මට බැන්නත් එක්ක බං අවු බං ඔහොම ගහපු ගමර වගේ මැසේජ් එකක් එනවනේ බල් කිරහින්ද ගැහුවා දැන් මට බයින්න එපා මේ chat එකේ ස්පෑම් කරනවා රිපෝට් එකක් ගහලා බලන්න අවුලක් තියෙනවා නම් මැසේජ් එකක් එනවලු කියලා හරිද හරි කමක් නැහැ දැන් බලමුකෝ අක් නැත්තම් ඉතින් අවුලක් නැහැ නේ දැන් හෙඩ්ෂොට් වලට දාලා තිනින්ද හොයන්න බෑ බං දැන් ගහපුවා ගොඩක් බැදුන්නේ නැහැ දැක්කද කොල ස්පීඩි කාරේ දැක්කමයි බං මෙහෙම ගහන කලින් කවුරුත් ලයිව් එකේ ස්පීඩි ගැහුවේ නැහැ වැරද්දක් නැත්තම් බය වෙන්න දෙයක් නෑලු රිපෝට් නෙමෙයි මොනවා ගැහුවත් ඇත්ත දැන් සමහරක් මොලේ වැඩි කට්ටිය ඉන්නවා බං වීවැච් කාර්යයක් රිපෝට් ගහපුවාම ඕන account එකක් බෑ ඒ කවුද බං මේ හීල් කරන එක කවුද මැච් එක මැද්ද ලැට් එකට ගියප එක කියපන් නෑ මේ පණ පිටින් ඉන්නේ ඉටි Ace! ඒ මූ ගහනවනේ බං බින්දුවේ තියලා උනා ඔය ඕෆ්ලයින් නැති එකෙක් හරිද අතුරංග මැච් එකක් යනස් ඉතින් ඕවද දා පින් කරන්න එපා ඉතින් මේකට සපෝට් එක දෙන්න Double kill! ඕක නෙමෙයිනේ මාතෘකාව කොල්ල මේක Ace! පුණාන් නෙමෙයි මුට 6ක් දුන්නත් ගහන සීන් එක මුට තියන්නේ මේ මොන සක්කිලි ගහිල්ලක්ද බං මේ මැච් එක පටන් ගන්න විනාඩි 10ක්වත් නැහැ ඈ බං අපේ අම්මා ඒක මේ පොඩි එකෙක්ගේ ප්ලේයින්ද බං මේ අවුරුදු 16ට ගන් ස්විච් පාරවල් ටික බං ඌ හේ ගහ ගියා වැදුනා ගියාම එක වෝල් ගහන ස්පීඩ් එක බලපන් බං හැක්ද බං ප්ලේයින් තියෙනවනේ බං හැක් නම් වෙන්න බෑ මේ පට්ට ප්ලේයින් එකක් තියෙන්නේ Double kill! Ace! වගේ ස්විච් නේ බං මේවා ඌ හැක්කෝ නොවේවා මේ තත්ත්වයට කවුරු හරි ගහනවා නම් ඌ පැනල් ඒක තමයි දැන් මම එහෙම කියන්න ඕනේ නැත්තම් මට බයිනවා පැනල් ලොල්ල පෝම් කරනවා පැනල් පෝම් කරනවා ගේම් එක විනාශ කරනවා මම මේ යාළුවා මට ඊට පස්සේ බයින්නේ ඌට නෙමෙයි බයින්නේ හරිද ඌට රියැක්ට් කරනවා මට ඒ හින්දා මේ මෙහෙම ගහන ඔක්කොම පැනල් ඌ වේවා ඌ පැනල් වේවා නොවේවා පැනල් එහෙම තමයි ඉතින් අපේ රට හැදිලා තියෙන්නේ එහෙම තමයි ගේමින් පැත්තේ අනිත් පැත්තෙනුත් හොඳටම හැදිලා තියෙන්නේ හරිද එහෙනම් මේ වගේ ඉතින් එහෙම හිතන අයට එහෙම අයට ඉතින් මේ වගේ වෙන්න ඕන අපි නොවිත් බෑ එහෙනම් මෙහෙම ගහනවා නම් කොරරි ඌ පැන එච්චර හරිද පැන හරිද කොහොම ගැහුවත් දැන් පැනල් හෝ වේවා නොවේවා ඌ පැනල් Double ඌ kill! පැනල් Triple kill! මේක රෙකෝඩ් කරගනින් අවුලක් නැහැ මේ උඹලා රෙකෝඩ් කරපන් අවුලක් නැහැ හරිද රෙකෝඩ් කරපන් 0.6යි
මූ පැනල් මල්ලි මූ පැනල් ලතෝනි කෙල්ලි Revon, thank you donation for it. පිටලමන් මොකද කියන්නේ කොල්ලා පැනල් පැද්ද ඇක්නේ පැනල් දඩ පැනල් එකක් ගහන්න හෙඩ්ෂොට් දාලා දුන්නට මට ගහන්න ඕන බඩුවලිගෙන් බෑ පැනල් බම් පිස්සුද පැනල් අතනයක් කියන්න බා පැනල් අය පැනල් කියන්නේ මේක මේ එසේ මෙසේ යන්නේ VIP පැනල් එකක් මේක මේ ලක්ෂ ගාණක් වටින පැනල් එකක් මේ උඹ හොඳයි යටට අදින්න බෑ එක්ක ගහලා ගහපන් වෝල් එක ගලවලා level 3 helmet එකක් දාගෙන කවුද බම් මේ වුඩ් පකර් දෙයක් කරේ දාගෙන ඉන්නේ නමටම ගැලපෙනවා POH ෆෝන් හබ් එකෙන් දාවේ මූ කොහම ගැහුවත් දෙනමි නම්බු කෝර විදිහට ගහපල්ලකෝ ඌ කෑව අපරාධේ බා මූ එකත් ගහනවා හිටියා නං ඈ බොට් පල්ලි වෙලේ වැඩේ වික්කව බෑ දැන් මේ මල්ලි මම දැන් මෙහෙමයි කොල්ලෙක් දාලා කියන්නේ මෙයා ලයිව් එහෙම කරනවා නම් ලයිව් දාගෙන මෙහෙම ගැහුවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි මෙයාව දන්නේ නැතුව මෙහෙම ගහන එකකින් දන්නේ මෙහෙම ලොකු හේතුව. දැන් මෙහෙමයි මම කියන්නේ පැනල්මයි කියලා. පැනල් නෙමෙයිමයි කියලා. හරිද? මූ ලයිව් දාගෙන මෙහෙම ගැහුවොත් නම් උඹලා විශ්වාස කරන්නේ. ඒ ආරෙන්න කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මෙයාව. මම විශ්වාස කරන්නේ නැහැ ඉතින් තියෙන්නේ. ඔය තනියම නෙමෙයිනේ මෙතන මම ඉන්නේ ඔයාලත් එක්ක ලයිව් එක කරගෙන යන්නේ. එතකොට බින්දුවට 7ක් ගහනවා මම ඩයල් එක ඈ. හරිද? මේ හතරෙන් තුනයි ඉන්නේ දැන්. අය හතර හදලා ගන්න. අලුත්යක් හදලා ගස්සමුද මූ හොඳ හાર્ඩ් හතරක් දාලා පැනල් දෙන්න දීලා ගන්න පුළුවන්. Triple kill. අන්තිම පාර බෙල්ලෙන් අඳලා පොළවේ ගැහුවා වගේ. කොහෙද හිටියේ මෙච්චර කල් ලයිව් වෙන්නේ නැතුව වැඩ සුද්දා. අකුලේ දියපට්ටත් එක්ක ඇවිල්ලා සපත්තු දාගෙන ඉඳලා. ඕයි. හෙලෝ ඔබට හෙඩ්ෂොට් රවුන්ඩ් නැහැනේ දැන් බලපංකෝ ඒක දාපු හින්දා මම මේ කතා අහනවානේ මේ මල්ලි මේ මම බලන්නේ කවුද TDM කණී කියන්නේ නෑ අයියේ TDM කණීට අවුරුදු 21යි මට 16 මම කතාද බාද